Hai lamai, welcome back to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඉතින් අද මම අරගෙන ආවේ study vlog එකක්. මට මේ දවස්වල campus එකේ final exam ළමයි. ඉතින් මම දවස් ටිකේම පාඩම් කරනවා. මං හිතුවා ඉතින් චූටි vlog එකක් අරගෙන ආවොත් හොඳයි කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මම දැන් මේ උදේ කියන දැන් 9ට විතර ඇති. මම නැගිටලා පොෂ් එකක් දාලා කාලා ඉවර වෙලා දැන් ඉතින් මේ පාඩම් කරන්න ඉඳගත්තා. මම දැන් මේ මුලින්ම කරන්නේ අද දවසේ මම මොනවද පාඩම් කරන්න කියලා මුලින්ම ලියා ගන්නවා. මොකද මම හැමදාම පාඩම් කරන්න යද්දි එහෙම තමයි කරන්නේ. මම මොනවද දැන් ඊළඟට මම දවස් හතරට පාඩම් කරන්නේ මොනවද කියලා මුලින්ම ඉස්සෙල්ලා ලියා ගන්නවා. ඉතින් දැන් මම මේ අද දවසේ ඇතුළත මොනවද පාඩම් කරන්න ඕනේ පාඩම් කරන්නේ මොනවද කියලා මම දැන් මේ ලියා ගන්නවා ඉස්සෙල්ලාම. ඒ වගේම ළමයි තවත් ලස්සන දෙයක් තියෙනවා ඔයාලට පෙන්වන්න. ඒක මල් පින්කම වීඩියෝ එක ඉවරනකන් ඉන්න. ඒකත් මම මේ වීඩියෝ එකටම දාලා තියෙනවා. මං ඉතින් මගේ වතුර බෝතලයට වතුරෙකුත් පුරවගෙනම තමයි ඉඳගත්තේ. නැත්තම් සැරෙන් සැරේ නැගින්න ගියාම එපා වෙනවනේ. ඒ නිසා මං මේ වතුරෙකුත් පුරවගෙනම ඉඳගත්තා. ඊට පස්සේ දැන් අර මං කලින් ලියාගත්තනේ මං අද දැන් දවස් හතරට මොනවද පාඩම් කරන්න කියලා. ඒකේ මං අද මුලින්ම උදේ හින්දා මම මේ පාඩම් කරන තීරි සබ්ජෙක්ට් එකක් තමයි පාඩම් කරන්න ගන්නවා කියලා ලියාගත්තා. ඊට පස්සේ මම දැන් පැය එකමාරක් විතර එක දිගට පාඩම් කරා. ඒ කියන්නේ ළමයි මට එහෙම ගොඩාක් වෙලා පැය දෙක තුන එක දිගට පාඩම් කරන්න යන්න බෑ. එතකොට ඒක මට හරියන්නේ නැහැ. මම දන්නේ ඒක ඔයාලට කොහොමද කියලා. ඒ නිසා මම උඩරිම පැයක් හරි පැය එකමාරක් වගේ තමයි ඔය තියරි සබ්ජෙක්ට් නම් පාඩම් කරන්නේ. හැබැයි ගණන් හදන ඒවා නම් ටිකක් එක දිගට මේ ගණන් හදාගෙන යන්න පුළුවන්. මං ඊට පස්සේ ඉතින් පැය එකමාරක් මම හිතන්නේ පැය එකමාරක් විතර තමයි මේ විදිහට මේ ටික පාඩම් කරා. මල්ලමයි දැන් අර සබ්ජෙක්ට් එක පාඩම් කරා. ඊට පස්සේ මම මොකක්ද දන්නවද කරන්නේ? මං කරන්නේ දැන් අර මං පාඩම් කරපු ටික තියෙනවානේ. අන්න ඒ ටික මම මුල ඉඳන් ඒ කියන්නේ මතකෙන් අර ටික ලියාගෙන යනවා වෙනම කටුවට කොලයක. ඒ කියන්නේ අර පාඩම් කරපුවා මට මතකද කියලා බලන්න මං ඒව නිකන් කටුවෙන් මට මතක විදිහට කොලයක වෙනම ලියාගෙන යනවා. ඉතින් මං හිතනවා මේක හොඳ ටිප් එකක් මේ පාඩම් කරන අයට නම්. මට නම් මාරම් විදිහට ඒක මේ මං අනිවාර්යෙන් පාඩම් කරද්දී මං එහෙම තමයි පාඩම් කරන්නේ. මුලින්ම පැයකමාරක් පැයක් විතර හොඳට පාඩම් කරලා ඊට පස්සේ ඒ ටික හිමීට මතක විදිහට හැමදේම මතක නෑ මටත්. ඒත් මම මතක විදිහට මේ විදිහට කටුවට කොලයක ලියනවා. ඊට පස්සේ අමතක ඒවා ටික තියෙනවනේ. අන්න ඒ ටික මං ඊට පස්සේ ආයෙ බලලා ඒ ටික
ආයෙ පාඩම් කරනවා. මල් ළමයි ඔහොම තමයි මේ පාඩම් කරන්නේ. මට ඒක ඒ විදිහට පාඩම් කරාම මට ඒක හොඳට මතක හිටිනවා. ඔන්න ඉතින් ළමයි ඊට පස්සේ මං අර පාඩම් කරපු ටිකයි ඒ ටික ආයෙ කටුවට ලියලා එතනත් මට චුට්ටක් ඔය අමතක වෙන තැන් දෙක තුනක් තිබ්බා පොයින්ට්ස් ටිකක් මං ඒ ටිකත් ආයෙ බලලා ඉවර වෙලා ළමයි ආයෙ කෑවා. මට පොඩි මේ ලෙඩක් තියෙනවා. ටිකක් එක තැන ඉඳගෙන ඉඳි ටිකක් බඩගිනි හැදෙනවා. ඊට පස්සේ ඉතින් මං කෑවා. කාලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙ ඔය චුට්ටක් ඉඳලා ආයෙම පාඩම් කරන්න ඉඳගත්තා. හැබැයි මම මේ දැන් මං කලින් තියරි සබ්ජෙක්ට් එකක් පාඩම් කරේ. ඊට පස්සේ මම මේ ගණන් හදන සබ්ජෙක්ට් එකක් ගත්තා. මොකද දැන් ආයෙම තියරිම් සබ්ජෙක්ට් එකක් පාඩම් කරොත් එහෙම අර ටිකයි ඔක්කොම කවලම් වෙලා කිසිම දෙයක් මතක නැති වෙනවා මට. ඒ නිසා මම මේ මුලින් තියරි ටික පාඩම් කරලා ඊට පස්සේ මම දැන් මේ වෙන ගණන් හදන සබ්ජෙක්ට් එකක් ගත්තේ. මම එහෙම තමයි ළමයි පාඩම් කරන්නේ. එකම සබ්ජෙක්ට් එක අර මුළු දවසම එක දිගට පාඩම් කරන්න. එතකොට මට මතක හිටින්නේ නැහැ. ඒ නිසා මම කරන්නේ ඒ කියන්නේ පැය දෙකක් මේ පැයක් විතර පාඩම් කරලා ඊට පස්සේ අර මම අර කලින් කිව්ව විදිහට ඒවා ආයෙ මතකෙන් එහෙම ලියලා ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ඉන්නවා. ටික වෙලාවක් කියන්නේ එහෙම නෙමෙයි නිකන් කාලේ කන්න නෙමෙයි. ටික වෙලාවක් ඉඳලා මම යනවා වෙනස් සබ්ජෙක්ට් එකකට. මම හිතනවා මට පාඩම් කරද්දි ඒක ඒ ක්‍රමේ හොඳයි කියලා. ඔයාලට මොනවාරි පාඩම් කරද්දි මේ විදිහට මොනවාරි ඔයාලගේ ටිප්ස් මොනවාරි තියෙනවා නම් පහලින් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක කාට හරි වැදගත් වෙයි. ඉතින් ඔය විදිහට තමයි මං පාඩම් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න මං මේ ගණන් හදන සබ්ජෙක්ට් එකක් මං කිව්වනේ මේක. හැබැයි මේකත් අල්ලගත්තොත් නමයි පැයෙන් දෙකකින් නවතින්න බෑ. වෙලාව යනවා තේරෙන්නෙම නැහැ. කල්පනා කර මේක හදන්නේ කොහොමද කිය හිතද්දි ඉතින් වෙලාව ගිහිල්ලා. ඒ අතරේ මෙන්න මේ චොකලට් එකත් මට හම්බුණා. මේක නම් මාර බරයි ළමයි. ඊට පස්සේ ළමයි මං කරේ මට නෝට්ස් වගේක් තිබ්බ ළමයි කම්ප්ලීට් කරගන්න. මේ ගණන් වගේක් තිබ්බලා මං ඒ ටික හැදුවා. ඊට පස්සේ මේ නෝට් වගේක් තිබ්බ ටිකත් ඒ ටිකත් ඒකම කම්ප්ලීට් කරගන්නවා කියලා හිතුවා. මම දැන් මේ ඒ නෝට්ස් ටික කම්ප්ලීට් කරගන්න තමයි හදන්නේ.
ඉතින් ළමයි නෝට්ස් ටික ලියලා ඉවර වෙන්නත් මට ටික වෙලාවක් ගියා. දන්නේම නැතුව චුට්ටක් හවස් වෙලා තිබ්බා. ඉතින් මට හිතුණා මේ ඇති කියලා පාඩම් කරා. ඒ කියන්නේ දැනට ඇති කියලා. ආයි ටික වෙලාවක් ඉඳලා රැටම පාඩම් කරන්න ගන්නවා කියලා හිතුණා. ඊට පස්සේ මම කරේ මම අර ඔයාලට මතකද මම මුලින්ම අර දවසේ මම කොච්චර මොනවද කවර් කරන්න කියලා ලියාගත්තේ මුලින්ම. අන්න ඒ ටික බැලුවම මම පාඩම් කරන්න හිතපු ටික ඒ විදිහටම කවර් වුණා. ඊට පස්සේ ඉතින් මං හිතුවා ආය මේ රෑ වෙලාම පාඩම් කරන්න ගන්නවා කියලා. ඉතින් ඔන්නෝ තමයි මගේ පාඩම් කරන දවසක් ගෙවෙන්නේ. ඊට පස්සේ ළමයි මම හවස ගියා රුවන්වැලි මහසෑයට. මොකද රුවන්වැලි මහසෑයේ තිබ්බ ළමයි ලොකු මල් පූජාවක්. මම ඔයාලට කිව්වා වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න කියලා මේ දෙයක් පෙන්වන්න ලස්සන දෙයක් පෙන්වන්න. ඒක තමයි මේ රුවන්වැලි මහසෑයට යන එක. ඉතින් අර ලොකුවට මම වීඩියෝස් ගත්තේ නැහැ. මොකද ගොඩාක් සෙනග හිටියා. අර වෙනම වීඩියෝ එකකින් ගේන්න තරම් වීඩියෝස් තිබෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකටම ඒකත් දැම්මොත් හොඳයි කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ මේ මාරම ලස්සනයි. ගියපු අය හිටියද දන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි ළමයි තිබ්බේ. මුළු සෑය වටේම මේ විදිහට තමයි තිබ්බේ. මාරම ලස්සනයි. මේ ළමයි මං එක්සෑම් ලියන්න යන දවසක්. මට උදේම තමයි එක්සෑම් තිබ්බේ. ඒ නිසා ඉතින් උදේම ලෑස්ති වෙලා දැන් මේ යනවා. කොච්චර පාඩම් කරලා හිටියත් නම් එක්සෑම් හෝල් එක දැක්කම නම් බය හිතෙනවා. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි මගේ මේ බ්ලොග් එක ඉවර වෙන්නේ. ඔයාලා බ්ලොග් එක අවසාන වෙනකම් බැලුවා නම් අනිවාර්යෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. තවත් වීඩියෝයක් අරන් ඉක්මනින් එන්නම්. බයි.